ජාතික ක්‍රියාකාරී සැලැස්ම ප්‍රජාව සුරකින ප්‍රජා කළමනාකරණ ක්‍රමයක්. දැන් අපි ඔය පාරවල් වල එහෙම යනකොට අලිවැටවල් තියෙනවා කිසිම නෑ නඩත්තු කිරිලි ඒවා එහෙම බෑ කට්ටිය කියනවා අසාර්ථකයි ඔය වැඩ ඇවිල්ලා කරාට එහෙම නෙවෙයි ඒක ඇත්ත කතාව. තමන්ගේ තියෙන උනන්දුව තියෙන්න ඕන. ගමට සම්පතක් ආවන් පස්සේ ඒක රැකගන්න එහෙම දෙයක් තියෙන්න ඕන අනිවාර්යෙන්ම. ඇඟිවන් නැතුව මුකුත් බෑ. දැන් අපි මේ වැට උනත් අපි නඩත්තු කරේ නැත්තම් සමිතියක් පිහිටවලා රුපියල් 100ක් අපි එකතු කරගන්නවා මාසෙකට. එහෙම එකතු කරලා තමයි අපි නඩත්තු කරන්නේ. සාමාන්‍යයෙන් බැලුවොත් යනවා සතියකට ටිප් 3ක්වත් මේ වැට වටේ. ඒ ගිහිල්ලා බලන නඩත්තු කරන්න ඕන කොතනද කැඩිලා බිඳලා මොකද්ද තියෙන්නේ කොහෙටද කරන්ට් එක ලීක් වෙන්නේ ඒ සියලුම දේ අපි බලනවා. ඒ කියන්නේ මම මේ දැන් අත්දැකීම මේක අවුරුදු දැන් ගාණක් අපිට ඇවිල්ලා අපි මේ රකින්න විදියට බලද්දි මම කියන්නේ හැමෝටම දකින්න කෙනෙකුට මේක අපේ සම්පතක් ආවේ. තමන්ගේ ගමට ආපු සම්පත තමන් රකින්න තමන් දැනගන්න ඕන. ගම එකතු වෙන්න ඕන. එහෙම එකතු වෙලා වටේ හරියට ක්‍රියාත්මක වුණොත් ඒ දේ අසාර්ථක වෙන්නේ සාර්ථකම වෙනවා කියලා මම හිතනවා. ඔබ විදුලි වැට රැකගතහොත් විදුලි වැට ඔබව රකිනු ඇත.